ஐபோவான் வணக்கம். எல்என்டி ஸ்டைல் ஊடாக உங்களை சந்திப்பதில் எனக்கும் மிகவும் மகிழ்ச்சி அடைகிறேன். එල්එන්ඩි ස්ටයිල් විත් ටැමිල් YouTube channel සමග එකතු වෙලා ඉන්න ඔබ සියලු දෙනාම ආදරයෙන් පිළිගන්නවා. මම ලූෂන් ද සිල්වා. දැයේ සුවහසක් දුවා දරුවන්ටත් වැඩිහිටියන්ටත් දෙමළ භාෂා උපදේශකත්වය ලබා දෙන ගුරුවරයෙක්. මෙම නාලිකාවේ අරමුණ දෙමළ භාෂා දැනුම ලබා දීම වගේම දෙමළ සංස්කෘතික දේවල් ගැන දැනුම ලබා දීම. මේ මගින් අන්‍යෝන්‍ය සුදාත්වයෙන් කටයුතු කිරීමට රටක් විදියට අපට හැකියාව ලැබෙනවා. මුලින්ම අපි ඉගෙන ගන්න යන්නේ දෙමළ ස්වර අක්ෂර. දෙමළ භාෂාවේ ස්වර අකුරු 12ක් තියෙනවා. ඒවා දෙමළෙන් හඳුන්වන්නේ උයිර් එලුත්තුක්කල් කියලා. උයිර් කියන්නේ ප්‍රාණය, පණ. එලුත්තුක්කල් කියන්නේ අකුරු. ඒ අනුව මෙහි ඍජු අර්ථය සිංහල අදහස ගත්තම පණකුරු කියන අදහස තමයි සිංහල භාෂාවෙන් අපිට ගන්න පුළුවන්. පණකුරු, ප්‍රාණාක්ෂර කියලා. දෙමළ සංස්කෘතියට අනුව ළමයි අකුරු ලිවීම ආරම්භ කළේ තැටියක ධාන්‍ය අතුරන. ඒ මත දඹර ඇඟිල්ලෙන් ලිවීම. සිංහල සංස්කෘතියේ අකුරු කළේ වැලි පිල්ලි. ඉස්සර ගෙවල් වල මේ වහින වෙලාවට වහලෙන් වැටෙන වතුර නිසා එකතු වෙන අර සියුම් වැලි තිබෙන ස්ථානය තමයි වැලි පිල්ල කියන්නේ. ඒ වගේම අකුරු ලියන්න කලින් ඕම්කාරය ගයමින් ඒ මත ලියා ආශිර්වාද ලබා ගැනීමද සිරිතක් වෙනවා.
உயிர் எழுத்துக்கள். ප්‍රාණාක්ෂර උயிர் எழுத்துக்கள். අපි දැන් බලමු මේ අකුරු සම්පූර්ණ රූල භාවිත කරමින් පොතක රූල භාවිත කරමින් ලියන ආකාරය. අයන්න. එය ඉදිරියට හොට වගේ තියෙන්න ඕන. හොට පැත්ත වැඩි වෙන්න ඕන, පිටුපස අඩු වෙන්න ඕනේ. ඒක දීර්ඝ අක්ෂරය. ඊ රූල මැදින් බෝලය අරගෙන මේ ආකාරයට ඊ අක්ෂරයේ දීර්ඝ අකුර. ඊ උ ඒකේ දීර්ඝ අක්ෂරය. ඒ යට රූල ගාවින් බෝලයක් අරගෙන මේ ආකාරයට. ඊට ඒකේ දීර්ඝ අක්ෂරය. ඒ අයි ඒකත් දීර්ඝ අක්ෂරයක් ලෙස තමයි සැලකෙන්නේ. දීර්ඝ ස්වරයක් හැටියට. ඔ රූල මැද්දෙන් බෝලයක් අරගෙන තමයි ඒක මෙතන ළඟට ඒකේ දීර්ඝ අකුර අගට ගැටයක් එනවා මේ ආකාරයට. ඒක තමයි ඒකේ දීර්ඝ අක්ෂරය. ඕ ඊළඟට ආපහු ඔ අකුර ලියලා මෙන්න මේ ඌ යන්නට දැම්මා වගේ ඒ සංකේතය දැමීම තමයි සිද්ධ කරන්නේ. දැන් බලමු මේ දෙමළ අකුර වලට ගැලපෙන සිංහල අකුර. ඊ අක්ෂරය අර දීර්ඝ අක්ෂරය. මේකේ මේ අකුර විතරයි බෝලයක් නැතුව ලියන්න තියෙන්නේ. අනිත් හැම ස්වරාක්ෂරයක්ම බෝලයක්කින් තමයි පටන් ගන්න. උ ඒක දීර්ඝ අක්ෂරය. ඌ යේ යන්න. ඒ ඒක දීර්ඝ අක්ෂරය. ඒ හැදෙනවා. එක් මාත්‍රාවකට වඩා භාවිත කරන අකුරු දීර්ඝ අක්ෂර ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. ඒ අනුව අයි අකුරත් දීර්ඝ අක්ෂරයක් වෙනවා. ඒකත් එක ගැටෙන්න වෙන අකුරක් නැති නිසා අපිට ඒක දීර්ඝ අක්ෂරයක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඊට ඔ ඒ දීර්ඝ අකුර තමයි ඕ. අව් අක්ෂරයත් දීර්ඝ අක්ෂරයක් විදිහට තමයි. දැන් අපි මේ දෙමළ ස්වරාක්ෂර උයර எழுத்துக்கள் රූල් භාගෙ ලියලා බලමු.